මට මේ වෙලාවේ ලොකු කේස් එකක් ආවා. ඒ තමයි මගේ channel එකකට report වැදිලා copyright strike වැදිලා channel එකක් හවස 2යි ගානට නැති වුණා. ඒ කියන්නේ මේ ජෙප්පෝ මට report ගාලා channel එක නැති කරා. එතනින් monetize අයින් වුණා channel එකේ. කොහොම හරි 5යි 3ට හවස 5යි 3ට මගේ නාලිකාවන් 10ක් තිබුණා monetize වෙච්ච. YouTube නාලිකා 10ක්. ඒ 10න් 8කින් ඔයගලන්ට වීඩියෝස් දාලා හිටියා. තවත් එකකින් කාටුන් කරා. තවත් channel එකකින් කතන්දර පොත් කියෙව්වා. මේ channel 10ම monetize නැති වෙලා තියෙනවා. දැන් ඔක්කොම suspend කරලා තියෙනවා YouTube එකෙන්. මොකද එක channel එකක් නැති වුණොත් YouTube එකෙන් අනිත් channel ඔක්කොම ටික suspend කරනවා. ඒ කියන්නේ අරකේ මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. එහෙම වුණාම මොන channel කරත් ආයි මොන හොඳ channel එකක් තිබ්බත් ඒ ඔක්කොගෙම suspend කරනවා. ඉතින් මේ වෙලාවේ මගේ ඔක්කොම channel ටික suspend කරලා තියෙනවා මේ හවස 5 ගානට. පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒත් මට කතා කරන්න අනේ please කතා කරන්න. මොකද මට දැන් හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. මම ඔයගලන්ට හැමදාම කියනවනේ මේ ජෙප්පොත් එක්ක කිසිම වැඩක් කරන්න බෑ කියලා. මම ඔයගලන්ට කියනවා පුළුවන් තරම් උදව් කරන්න මේ පැත්තෙන්. මම ඒකයි මේ මගේ විස්තර ටික දාලා තිබුණේ. channel monetize වෙලා channel ටිකේ ආදායම ආවේ නැතුණත් ඕගොල්ලෝ උදව් කරොත් මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා මම ඒකයි මුලින්දලම කියලා තිබ්බේ. පේනවනේ මේ කාලකන්ණි කරන වැඩේ අපිට එතකොට YouTube කරන්න හිතෙන්නේ නැහනේ. අපිට වීඩියෝස් දාන්න හිතෙන්නේ නැහැ. මොකද මේ YouTube එකත් මාරම කේස් කරන්නේ. එක channel එකක් නැති වුණොත් අනිත් ඔක්කොම channel ටික නැති කරනවා ඔටෝ නැති වෙනවා ඔක්කොම ටික. මට දැන් හිතා ගන්න බැරුව ඉන්නේ මොකද කරන්න කියලා. මම මේ වීඩියෝ එක මගේ අනිත් නාලිකාව ඔක්කොගෙම දානවා. ඒ කියන්නේ මොනටයිස් වෙලා තිබ්බ මගේ හැම නාලිකාවම වීඩියෝස් කරපු හැම නාලිකාවම මේ වීඩියෝ එක මම දානවා. ඕගොල්ලන්ට පුළුවන් නම් මේ පැත්ත බලලා මගේ මේ දේවල් වලට උදව් කරන්න. නැත්නම් මට ඇත්තටම දැන් වීඩියෝස් කරන්න කියලා හිතන්නවත් බෑ හොඳේ. මට හිතා ගන්න බැරි වෙලා ඉන්නේ මොකක් කරන්නද කියලා. මුළු channel 10ම ඉවරයි. channel 10ම suspend වෙලා තියෙන්නේ. YouTube එකෙන් සල්ලි හම්බ කරන්න බෑ. ඒ කියන්නේ අලුත් channel එකක් දාලා වුණත් ආයි හම්බ කරන්න බෑ. ඒ කියන්නේ මොනටයිස් ගන්න බෑ. මේ ලැප් එකෙන් මුකුත් කරන්න බෑ. ලැප් එකයි ෆෝන් එකයි ඔක්කොම මාරු කරන්න වෙනවා. ඒ කියන්නේ හැම ඩිවයිස් එකක්ම මාරු කරලා අලුතෙන් තමයි පටන් ගන්න ඕනේ දැන් හැමෝම. ඕගොල්ලන්ටත් කියන්නේ ඕගොල්ලෝ YouTube කරනවා නම් අනිවාර්යයෙන්ම එක channel එකක් හරි නැති වුණොත් ඕගොල්ලන්ගේ Google AdSense එකට එකතු කරලා තියෙනවා නම් channel 4ක්ද 5ක්ද 2ක්ද 3ක්ද ඒ හැම එකම නැති වෙනවා ඔක්කොම නැති කරනවා ඒගොල්ලෝ. බලලා කරලා ඔක්කොම නැති වෙනවා. දැන් මට හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. අලුතෙන් කරනවා නම් ඒ කියන්නේ ආදායමක් ගන්න දැන් මොකක්වත් එන්නේ නැහැ මට. ඒ කියන්නේ රුපියලක් නැහැ. මට එන්න තිබුණා මේ මාසේ ඩොලර් හැදිලා තිබුණා 170 ගාණක්. ඒ ඩොලර් 170 ගාණම එන්නේ නැහැ දැන් මාර කේස් එකක් වුණේ හිතා ගන්න බැරුව ඉන්නේ. මොකද කරන්න කියලා ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම මේ YouTube කරද්දි මොකක් හරි එක channel එකක් නැති වුණොත් අනිවාර්යෙන් device වලින් ඔක්කොම අයින් කරන්න වෙනවා. එහෙම නැතුනොත් එහෙම ඒ device වල තියෙන ඔක්කොම නාලිකා ටික YouTube එකෙන් අල්ලලා ඒ ඔක්කොම අයින් කරනවා. මගේ උනේ ඒකයි. මේ දැන් ඔක්කොම ටික නැති වුණා. channel 10ම ඉවරයි. විනාඩි 2ක් යන එකේ ඔක්කොම මේල් ටික ඇවිල්ලා තියෙන එකම වෙලාවේ. හවස 5යි 3ට මගේ channel 9ම suspend වෙලා තියෙනවා එකපාර. අර මුල්ම channel එක 2යි ගානට නැති වුණේ. ඉතින් හිතා ගන්න බෑ මම ඔයගොල්ලන්ට කිව්වනේ හැමදාම මේ ජෙප්පෝ report ගහනවා. බුන් එක මේ වැඩේ කරන්න බෑ කියලා මාර ගේමක් දීලා කරන්නේ. ඉතින් දැන් මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ පැත්ත බලලා පුළුවන් නම් උදව් කරන්න. මම එහෙම වුණොත් අනිවාර්යෙන් වැඩසටහන් ටික කරගෙන යන්නම්. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් මතක තියාගන්න මේ ජෙප්පෝ කොච්චර මම කිව්වත් මම මේ දේ කියලාම තමයි නවත්තන්නේ. ඕගොල්ලෝ හොඳම කෙනාව ජනාධිපති කරගන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? ආයි ඕගොල්ලෝ මේ JVP එකට කවදාකවත් කිසිම අවස්ථාවක් දෙන්න එපා. කිසිම අවස්ථාවක් දෙන්න එපා. මේක තමයි මගේ අන්තිම ඉල්ලීම මේකෙන් ආයි ඕගොල්ලෝ හොඳට හිත හදා ගන්න. මම ආයි වීඩියෝස් කරේ නැති වුණොත් එහෙම ඕගොල්ලෝ ආයි කිසිම විදියකින් කිසිම වැරද්දක් කරන්න එපා. හරිම ජනාධිපතිව තෝරගන්න ඕනේ ඕගොල්ලෝ. ඉතින් පුළුවන් නම් ආයි උදව් කරන්න. ඉස්සරහට වැඩසටහන් ටික කරගෙන යන්න. මොකද ඕගොල්ලන්ගේ උදව්වෙන් නැතුව ආයි වැඩ ටික කරන්න අමාරුයි දැන්. මුන්ට මාර අමාරුවක් තිබ්බේ දැන් අලුත් channel දෙකක් පටන් ගත්තනේ මම. ඒ channel දෙක reach වෙගෙන ආවනේ. මුන්ට මාර අමාරුවක් තිබ්බේ මාර report පාරක් ගැහුවේ මට. කෙල වෙලාම යන්න ගැහුවා හොඳේ. දැන් නම් ඉතින් බොහොම සතුටු ඇති. ස්තුතියි report ගැහුවට. බලමු මොකද කරන්න පුළුවන් කියලා. ටික දවසකට හරි මම නවත්තන්න වෙනවා ඔයගලන්ගේ උදව්වක් ආවේ නැත්තම්. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මොකද device ඔක්කොම මාරු කරන්න වෙනවා අලුතෙන් පටන් ගන්නවා නම්. බලමු මොකද කරන්න පුළුවන් කියලා. මේ මොනටයිස් කරන්න නැතුව හරි දුවන්න පුළුවන් ඕගොල්ලෝ උදව් කරොත්. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඕගලන්ගේ අතේ තමයි තීරණේ තියෙන්නේ. හරි එහෙනම් මම මේ දේ කියන්න යාවේ. එහෙනම් මම සමුගන්නවා. බලමු ඕගලන්ගේ තීරණ මොන වගේ වෙයිද කියලා. ඕගලන්ගේ තීරණේ මත තමයි මම එනවද නැද්ද කියලා තීරණේ වෙන්නේ.